දේශානිට මූණ නහය තුවාල වෙන්නම ඉසුරු ගහලා කියලා හාහුවක් මේ වෙද්දි සමාජ මාධ්‍ය ඇතුලේ කතා බහ වෙනවා. ඇත්තටම ඉසුරු දේශානිට තුවාල වෙන්නම පහර දීලා සම්බන්ධය නවත්තලාද? ඒකට හේතුව මොකක්ද? අද අපි කතා කරන්න හදන්නේ ඒ ගැන. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. දේශානි නෙහාරා සහ ඉසුරු අතරේ සම්බන්ධයක් තියෙනවා කියන එක එයාලම මාධ්‍යයට කිව්ව නිසා ඒ ගැන ඒ දිනවල විශාල කතා බහක් ඇති වුණා. ඒකට හේතුව වුණේ ඒ දෙන්නගේ වයස් පරතරය සහ දෙන්නම කලාව ඇතුලේ අතිශය ප්‍රසිද්ධ තරු දෙකක් වීම නිසා. කොහොම වුණත් මේ දෙන්න සම්මාන උළෙලවල් වලට පවා ගියේ එකට. ගමන් බිමන් ගියේ එකට. වෙළඳ දැන්වීම් වලට පවා පෙනී ඉන්න ගත්තා. ඒත් ඊරෑ දේශානි තමන්ගේ වෝල් එකට දාපු පෝස්ට් එකත් එක්ක මුළු කතාවම කනපිට හැරිලා කියලායි පේන්නේ. දේශානි කියන විදිහට ඉසුරු කියන්නේ නරුමෙක්. ඒ වගේම තමන්ගේ මුග්ධකම වහගෙන අහිංසක විදිහට hina වෙලා ඉන්න බොරුකාරයෙක්. එහෙම චෝදනා කරන ගමන්ම දේශානි තමන්ගේ පෝස්ට් එකේ ඉසුරුව මෙන්ෂන් කරලම මේ දේවල් වලට ස්තුති කරලා. ඒ කියන්නේ ඒ දෙන්නගේ සම්බන්ධය මෙතනින් ඉවරයි කියන එකනේ. අනිත් කාරණේ තමයි ඒක නවත්තලා තියෙන්නේ අන්තිමට දේශානිට ඉසුරු හොඳටම ගහලා කියලායි පේන්නේ. දේශානිට එහෙම පහර දෙන්න හේතුව මොකක් කියලාද ඔයාලට හිතෙන්නේ? පෝස්ට් වල කමෙන්ට් වලින් නම් පෙනුනේ දේශානි වස්ති අනුෂ්ක එක්ක කරපු වීඩියෝවේ අනුෂ්ක එක්ක වැඩි ඇඟැලුම්කම් පාන නිසා තමයි එහෙම වෙන්න ඇත්තේ කියලා. ඒ කිව්වේ දේශානි රඟපානවටත් ඉසුරු අකමැති කියලා. මේ වයේ ඇත්ත නැත්තනම් අපි දන්නේ නැහැ. සමහර විට මේකත් එන්න නියමිත අලුත් වැඩක් වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. ඉතින් අපි බලන්නෙමු මොකද වෙන්නේ කියලා. ඒ ගැන තොරතුරක් ලැබුණොත් අපි ඔයාලට කියන්නම්. එතකන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.